හැම දෙනාටම තුනුරුවන්ගේ සරණයි. ජූනි මාසේ 5 වෙනිදා මහා ශාසනික පින්කමක් නුවර මල්වතු මහා විහාරයේදී සිදු වුණා. එය ඔබ සෑම සියලු දෙනාම දන්නවා. මගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය බැමිණියන්වල සුබෝධි පොඩි හාමුදුරුවන්ගේ උපසම්පදා පින්කමේ කටයුතු සිදු වුණා. ඒ සඳහා විවිධාකාරයෙන් උදව් කළ උපකාර කළ සහ සම්බන්ධ වුණා වූ පින්වත් ඔබ හැම දෙනාටමත් ඒ වගේම වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නයටත් ඒ උතුම් ශාසනික පින්කම සතර මාර්ග සතර ඵලයට පත්ව අමා මහ නිවනින් සැනසීම සඳහා උතුම් පාරමිතා පින්කමක් වේවා. නිවනින් සැනසීම ලබන අවසාන මොහොත දක්වාම හැම දෙනාටම සැපයෙන් සැපයට සුගතියෙන් සුගතියට පත්වීමට සීල සමාධි ප්‍රඥා කියන උතුම් ගුණ දහම් වඩා ගැනීමට මේ උතුම් පින්කම උතුම් පාරමිතා පින්කමක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
අවසරයි. මහනුවර මල්ලතු මහා විහාරාධිවාසී උන්නත පාර්ශ්ව විම්සතරේ කාර්ය සංඝ සභාවේ කාර්ය ශ්‍රීමත් අපේ මහානායක මාහිමිපාණන් වහන්සේ වරක් ප්‍රමුඛ ගරුතර ස්වාමීන් වහන්සේ මහා සංඝ සභාවට නමස්කාර පිළිගොඩියා කළේ. උපසම්පදා සීලයේ පිළිපැදීම බැමිණියන් වල සුබෝධ සාමණේර නම. බැමිණියන් වල සුබෝධ වේරපෙටියේ ඇල්ලියද්ද ජෝතිවන විවේක සෙනසුන් විහාරාධිපති ඉද්දපොළ සුශීල ස්ථවිරයන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වන බැමිණියන් වල සුබෝධ සාමණේර නම දිසුවය සිළඹ සහ උගතබණා බණදහම් පුහුණු කර ඇති බැවින් උපසම්පදා සීලයේ පිළිපවා වදාරණ වෙන ශාසනාලයෙන් සැලකර සිටිමි. මේට කල්පිල් රාජමහා විහාරාධිපති උදෝරසී ධම්මකන්දා විද්‍යාන විදුම්බර ප්‍රදාන සංඝනායක වේ. ඒ නම වෙනුවෙන් ඉරාදුර කෝට්ටේ ධර්මෝදය පිරිවෙනේ පරිවෙනාධිපති සෝමානන්ද ධම්මානන්ද අවදාන නාග අස්ත්‍රපාදන වහන්සේ ලිපියක් දෙකක් දිස්වැර රජමහා විහාරය දෙවටලු පුරුගුරු විහාරය යන විහාරයන් අධිපති ශාස්ත්‍රපති හැකවස් මල්ලතු මහා විහාරයේ උපාධ්‍යාය දුරන්දර හැකව ශ්‍රී ගිරණතනාභිදාන වයඹ දිසාවේ ප්‍රධාන අධිකරණ මත්තේලා විහාරයට වදී තුන් සැරයක් වැඳලා පත්කලේ උඩ වාඩි. ඔය නමත් වැඩ ගන්න. මේ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න තමන් උපන් ගමේ නම සැලකනවා පලාත දිත්‍රික්කය කෝවිල පත්වා විස්තරය අවසරයි නායක හඳුන්වන්නේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ නැගෙනහිර ගිරිමාහම් පත්තුවේ පැන්නියන්විල ග්‍රාමයේ පියාගේ නමත් සැලකනවා සම්පූර්ණ වාසකම ඇතුළු නවරත්න මුනියන්සේලාගේ ප්‍රියන්ත පැවිදි වුණු විහාරස්ථානයේ නමක් සැලකනවා. මහනුවර දිස්ත්‍රික්කයේ පින්වත් පිළිස නිස්සබ්දව එළියට යන්න අත්දැක කර මහනුවර දිස්ත්‍රික්කයේ තිරිතෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ වේරපිටිය ජෝතිවන විවේක සෙනසුන් විහාරය පැවිදි වීමේදී ගන්නමක් සැලකනවා. බැමිණියන්විල සුබෝධි පැවිදි කල ගුරුවරයාගේ හෝ ගුරුවරුන්ගේ හෝ නැති සැලකනවා. ජෝතිවන විවේක සෙනසුන් විහාරාධිපති පූජ්‍ය නම කියන්න අවසරයි ඉද්දපොළ සුසීල ලොකුහාමුදුරන් වහන්සේ. ගුරුවරු එක නමයි නේද? එහෙම. අද උන්වහන්සේ වැඩම කරලා ඉන්නවා. එහෙමයි. ඔය නම ගේ පැවිදි නම කිව්වද? එහෙමයි. දැන් පැවිදිලා කොපමණ කාලයක් වෙනවද? අවුරුදු 10ක්. අවුරුදු 10ක කාල සීමාව තුළදී දවන්ගේ ගුරුහාමුදුරන් ආශ්‍රය කරගෙන
උන්වහන්සේගේ අවවාද ශාසනා ඇතුව කටයුතු කරනවා නේද? එහෙමයි නායක. ඉගෙනීම සඳහා පිරිවෙනකට ඇතුළත් වෙනවා. එහෙමයි නායක. මේ පිරිවෙනේ නමක් සැලකෙනවා. ගිරාඹුල කෝට්ටේ ධර්මෝදය මහ පිරිවෙන. දැනටත් ඒ පිරිවෙනේ අධ්‍යාපනය ලබනවා. එහෙමයි නායක. පිරිවෙන් අධ්‍යාපනයේ තුලදී මූලික පිරිවෙන් අවසාන විභාගයේ සමත් වුණා. එහෙමයි නායක. ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයක් සමත් වුණා. ලකුණු බලාපොරොත්තු වෙනවා. දැන් මේ විභාගයේ පරිණිතලා ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. එහෙමයි නායක. උපසම්පදාවට අවශ්‍ය කරන හේරන්තික දිනචර්යා සීකියා පිළිකුල් භාවනාව සම්මය සතර සංවර සීලය දම්පුවාව